හලෝ ළමයි කොහොමද? අද ඉතින් මොකටද මේ ලෑස්ති වෙන්නේ? මේ ඇවිල්ලා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තමයි අපි ඉන්නේ අද. ඉතින් මොකටද මේ ලෑස්ති වෙන්නේ? අපි අද හොඳ වැඩක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. විනෝද පේජ් එකේ සෙට් එකයි. තව ගොඩක් අය ඉන්නවා මම කියන්නම්. පොයේ දවස් උදා වීගෙන එනකොට අපි ගියා ආර්ථික මධ්‍යස්ථානෙට එළවලු ටිකක් ගන්න. ඉතින් අපි මීට මාසෙකට උඩදී කතා වුණා අපේ විනෝද පේජ් එකේ කට්ටිය අපි මේ ලබන ඉල් පොය දවසට අපේ ගව් යාළුවන්ට දානයක් දෙමු කියලා. ඉතින් අපි හිතුවටත් වැඩිය අපි හිතන් හිටියටත් වැඩිය සාර්ථකව මේ වැඩේ ඉවර කරගන්න අපිට පුළුවන් වුණා. ඉතින් අපි මතක් කරන්න ඕන අපේ චීෆ් මේ ගොඩ ආයතනයේ අපේ සහෝදර සහෝදරියෝ අක්කලා ඔක්කොම හැමෝම අපිට ගොඩක් උදව් කරා මේ වැඩේදී. මුලින්ම අපි කතා වුණේ හාල් කිලෝ 5කින් 6කින් වගේ මේක කරලා අපිට පුළුවන් විදිහට ඉවර කරමු කියලා. ඒත් අපේ සහෝදර සහෝදරියෝ ටික අපිට කිව්වා ඔයාලා කරන්න හොඳ වැඩක් අපි ඔයාලට උදව් කරන්නම් කියලා. අපිට මුදලින් අමුද්‍රව්‍යයෙන් විශාල ප්‍රමාණයක් උදව් කරා. ඉතින් අපිට හාල් කිලෝ 20ක් වගේ ලොකු ප්‍රමාණයකින් මේ වැඩේ කරන්න පුළුවන් වුණා. ඉතින් අපිට නම් වශයෙන් කියන්න බෑ බලන්න මම පෙන්නන්නම් මේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ තමයි යාලා අපිට දුන්න මුදල්. මේ තමයි යාලා අපිට දුන්න අමුද්‍රව්‍ය. ඉතින් අපිට හැම දෙයකින්ම අපි හිතුවටත් වැඩිය විශාල ප්‍රමාණයක් අපිට මුදල් අමුද්‍රව්‍ය ලැබුණා. ඉතින් ගොඩක් ස්තුතියි ගොඩක් පිං අපි මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලා උදව් කරාට. ඒ අතරතුර වියන්නාපු සෙට් එකට රැට කෑම දෙන්න තමයි යන්නේ. ඉතින් මේ පොල් ගානවා අපේ තාරකයි අපි කන්නේ පැයි නේද? ඉතින් අපි වියාගෙන කාලා. ඉතින් අපි වැඩේ පටන් ගත්ත පාන්දර 4ට විතර. ඉතින් කවුරුත් කඩිමුටි සෑහෙන්න වැඩ ඉතින්. වැඩ ගොඩයි. ලිප් හදනවා, එළවලු සුද්ධ කරනවා. අපි යාළුවෝ කියන කෑම එක බලන්න ලස්සනට වට්ටක්ක දාලා කංගුන් දාලා මාළු කිරි දාලා රස කෑම එකක් දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. හැමෝම වැඩ ඉතින් බලමු අපි කොහොමද යාළුවගේ කෑම එක හැදිලා ඉවර වෙන්නේ කියලා. මේ ඉන්නේ අපේ කෝකියා අසියා. මෙයා ඉතින් වැඩ නම් වැඩ යකා වගේ තමයි. ඉතින් අපි අබාය නම් ලිප ගාවින් නම් හෙල්ලුනේ නෑ. මං හිතන්නේ පාන්දර නිසා මිනිහට හොඳට සීතල හදලා හිටියේ. මිනිහා ඉතින් ලිප ගාවටලා වාඩිලා දරදර ඔන්නෝම අංකල් වගේ හිටියා වැඩේ ඉවර වෙනකම්ම. මේ ඉන්නේ අපේ පුංචි කෝකියෝ. අඩේගුවා අසියා. අන්න ඔකට දාන්න වැඩක් කරන්නේ නැහැ ඔයා මේ අවවාද දෙනවා විතරයි මම ගොඩක් වෙලා තිස්සෙන් බලාගෙන හිටියේ. මේවන්න බෑ. ඉතින් දැන් කෑම එක හරියාගෙන ඉන්නේ. සුවඳයි, පාටයි, රසයි. දෙන්න හදන්නේ අද හොඳ කෑම ටිකක් බවුන්ට. මේ ඉන්නේ අපේ දිමුතුවා. මෙයාත් අපේ ගොඩක් උදව් කරා අපේ හොඳම යාළුවෙක්. අපිත් එක්ක හැම දෙයකටම අපි ළඟින් ඉන්න. මෙයා තමයි අපිට කෑම ටික බෙදන්න වාහනේ ගෙනල්ලා හොයලා දුන්නෙත් අපිට. අපේ හැම වෙලකදීම අපිත් එක්ක ළඟින් ඉන්න හොඳම යාළුවෙක්. හරි. දැන් ඉතින් බත් එක හිතිලි කරයි. අපිට දැන් තියෙන්නේ මේක ගිහිල්ලා බව් යාළුවන්ට බෙදන්න. අපි 6 විතර වෙද්දී උදේ වැඩ ටික ඔක්කොම ඉවර කරා. ඉතින් කොල්ලෝ ටික කුයික් එකේ වැඩ කරා ඔක්කොම. ඉතින් ඒක නිසා අපිට මේක ඉවර කරගන්න පුළුවන් වුණා උදේ 6 විතර වෙද්දී. මේක ඉතින් කිව්වට බෑනේ මේගොල්ලෝ රස්නේ පිටින් කන්න දෙන්නත් බෑනේ. මේක නිවෙන්නත් පැය දෙකක් විතර තියන්න ඕන. ඉතින් අපි 6ට ඉවරලා 8ට විතර තමයි දෙන්න පටන් ගත්තේ. ඉතින් නිවෙන්න වෙලා ගිය නිසා අපි 8ට විතර උදේ 8ට විතර පටන් ගත්ත පොය දවස් කැම ටික බෙදන්න. ඉතින් බලන්න පව් ඔච්චර අහිංසකයිද මේ සත්තු. ඒගොල්ලොන්ට ඉතින් බඩගිනි දැනුණා කියලා කොහෙට හරි ගිහිල්ලා ඉල්ලගෙන කන්නද බැහැනේ. අපි ඉතින් ලබන ආත්මෙවත්
ඉතින් හැමෝම අය වගේ අපි දීපු කෑම ඔක්කොම කෑවා. ඉතින් අපිට ගොඩක් සතුටුයි ඒගොල්ලෝ කෑම කනකොට. සමහර අයට දෙතුන් පාරක් දෙන්න වුණා. ඉතින් ඇත්තටම අපි හැමෝගෙම බඩ පුළුවන් තරම් උත්සාහ කරා. ඉතින් අපිට ලැබුණු අමුද්‍රව්‍ය වලින් බහුව යාළුවෝ 50ක් 70ක් අතර ඔය වගේ අපිට කුසගින්න නිවන්න ඒගොල්ලන්ගේ බඩ පුරවන්න පුළුවන් වුණා. ඇත්තටම ආයෙමත් ගොඩක් ස්තුති කරනවා, පින් අනුමෝදන් කරනවා අපේ චීෆ් ආයතනයේ අපේ සහෝදර සහෝදරියෝ හැම දිනාටම මේ වැඩි සාර්ථක කරගන්න අපිට උදව් කරාට. ඉතින් අපිට වීඩියෝ එක තවත් ඉහළ ගන්න බැරි වුණා. ඉතින් අපි එක දෙයක් ප්‍රාර්ථනා කරන්නේ කිසිම සතෙක් කවදාවත් බඩගින්නේ නම් ඉන්න එපා. ඉතින් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම පින්වත් ඉල්පුන් පොහෝ දිනක් වේවා.